තමන්ගේ ජීවන පරමාර්ථ ප්‍රකාශය හරි පළල් එකක්. මේ විශ්වයේ අර නීතීන්ට රීතීන්ට සබාදහමට අවනත එකක්. ඔබේ පුද්ගලික අරමුණ ඊට පහළින් තියෙනවා. ඔබේ ව්‍යාපාරයේ දැක්ම ඊට පහළින් තියෙනවා. ඉෂ්ට කරගන්න අමාරු එකක් නෙවෙයි ඒක පහසු. හුඟක් තැන්වලදී ප්‍රශ්න වෙලා තියෙන්නේ විෂන් එක නියමයි අරමුණුත් හරි බරපතලයි. හැබැයි ඒක ඉෂ්ට කරගන්න උත්සාහ කරන මිනිස්සයා මේ විශ්ව දහමට එක්ක යන නායකයෙක්. ගමන සමාලට මෙහෙම ගිහිල්ලා එකපාරට කතා කරන්නේ. ඒ වෙනතන් ගමන අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමින් ඉදිරියට යන්නේ නැහැ. ඒක නිසා හැම නායකයෙක්ම තමන්ගේ ජීවන පරමාර්ථය පළමු සකසා ගැනීම වෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශනයක් ලෙස ලියාගෙන එය මනසේ පින්තූරයක්සේ ඇඳගෙන එය මේ විශ්වය සහ විශ්ව මාතාවගේ දහමට අනුකූල බව තේරුම් අරගෙන අදිෂ්ඨානයක් කරගන්න ඕන. ඒ අදිෂ්ඨානය මතක තියාගන්න. කිසිදාක ඔබ අසාර්ථක කරන්නේ ඔබ සාර්ථක කරගන්නවා. ඔබ නොසතුටින් ජීවත් වෙන කෙනෙක් කරන්නේ ඔබ සතුටු ජීවිතයක් ඔබට ලබා දෙන්න. ඔබට පරාජයන් කොහොමද තිබුණත් ඔබ ජයග්‍රහණයක් කරනවා. අභියෝග කොච්චර ආවත් ඔබ අභියෝග ජය ගන්න කොටපත්. ජීවිතයට අවශ්‍යයි මේ විශ්වයත් එක්ක යන ගමන. ජීවිතයට අවශ්‍යයි මේ පරිසරයේ සබඳහමත් එක්ක සමීප ගමන. ජීවිතයට අවශ්‍යයි මේ මිනිස් සමාජයට හිත කරගමන. අපි හැමෝටම තියෙනවා පුද්ගලික අභිලාෂයන්. අපිට තියෙනවා ඉෂ්ට කරගන්න ගොඩක් දේවල්. අපිට තියෙනවා සල්ලි වලට ගන්න ගොඩක් දේවල්. අපිට ඇත්තටම තියෙනවා සල්ලි ගොඩක් හම්බ කරන්න අභිපදාර්ථ අරමුණු ඉලක්ක. අරමුණු අභිපදාර්ථ ඉලක්ක කොච්චර තිබුණත් ආශාවල් කොච්චර තිබුණත් උගක් අය මේ කම්ප්ලේන් කරන දෙයක් කාරණයක් තමයි උගක් අය කම්ප්ලේන් කරනවා. ඒවා හරි අමාරු ඉෂ්ට කරගන්න. ඒවා අපි කොච්චර ප්‍රාර්ථනා කරත් එන්නේ නැහැ නේ මම ඔයාගෙන මගේ ඉලක්කය. ඉලක්කයට හරි ඈතයි වගේ දැනෙන්නේ කියලා. අපි ගොඩක් අහලා තියෙනවා දැනিলা තියෙනවා අපිත් කියලා තියෙනවා. දැන් මතක තියාගන්න විශ්වයේ කවදාවත් මේ විශ්විත විශ්වය මේ සබාදම් මව මිනිස්සු ලෝකේ හැම මේ බිලියන 7ක් වෙච්ච මිනිස්සු හැම එක්කෙනාගේම අරමුණු ඉෂ්ට කරන්න නිදහස දුන්නොත් මොකක් වෙයිද ලෝකේ? මේ ලෝකේ සියලුම අපරාධකාරීන්ගේ අරමුණු අභිලාෂ. මේ ලෝකේ සියලු වංචනිකයන්ගේ අභිලාෂ. මේ ලෝකේ ඒකාධිපතියන්ගේ අභිලාෂ. ලෝකේ මිනිමරුවන්ගේ අභිලාෂ. වරුන්ගේ අභිලාෂ. හොඳ නරක හැම මිනිහෙකුගේම අභිලාෂ සියල්ල ඉෂ්ට වෙන ලෝකයක් නෙවෙයි මේක. හැබැයි මේ විශ්ව නීතියට අනුව මේ විශ්ව මාතාව සමග අපිට යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒ නීතීන් වලට අනුගත වෙලා නම් මේ ගමන හදාගෙන තියෙන්නේ අපේ අරමුණු අපි පදාර්ථය අපි හිතන ආශාවල් ඉලක්ක. ඒක සාර්ථකයි. ඒක නිසා තමයි අපි මේ සාර්ථකත්වය හරි අඩුවෙන් දකින්නේ. මොකද පුද්ගලික අභිලාෂයන් වල තියෙන ලොකුම ප්‍රශ්නේ සමස්ත සමාජයේ මේ අභිලාෂ ගැටේ. ඒක නිසා නායකයෝ තමන්ගේ ගමන ආරම්භ කරන්නේ තමන්ගේ දිශාව තීරණය කරගන්නේ ඒ නීතීන් දිහා බලන ඒ රීතීන් දිහා බලන මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන විදිය බොහොම විවේක පාඩුවෙන් අධ්‍යයනය කරාම යාර තේරෙනවා. ඒකේ හරි දැවැන්ත ශක්තිමත් ගමනක් යන්න පුළුවන්. ඒ ගමන හදා ගන්නට ඕනේ. ගැටෙන්නේ නැති වෙන්න. සබාදමේ නීතියත් එක්ක. අන්න ඒක නිසා තමයි ජීවිතයට අරුතක්. ජීවිතයට පරමාර්ථය. ලයිෆ් එකට ලයිෆ් පර්පස් එකක් අවශ්‍යයි. හැබැයි මේ විශ්වය ගමන් කරන රටාව ඒක මේ පැටර්න්ස් විවිධ රටාවල් තියෙනවා. ඒවා තේරුම් ගන්න පුළුවන් නම් ආයේ ගැටෙන්නේ නැති ගමනක් හදා ගන්න පුළුවන්. මේකට ඒක ආරම්භ කරන්න ඕන තැන තමයි. තමන්ගේ ජීවන පරමාර්ථ ප්‍රකාශය ලියා ගන්න. ඒක නිසා ජීවිතේ පටන් ගන්න ජීවන පරමාර්ථය. ජීවිතේ අරුත කුමක්දයි? ඔබ ඔබෙන් මාසන්න මම මේ ලෝකයට බිහි වූයේ කුමක් කිරීමද? මේ ලෝකෙ කොච්චර ප්‍රශ්න තියෙනවද විසඳන්න. මේ සමාජයේ තියෙන විවිධ අසමබරතා ප්‍රශ්න ගැටලු විසඳන්න පුළුවන්. සමාජයේ ඉන්න යම් පිහිටක් අවශ්‍යම පිළිසකට උදව්වක් වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ අවසාන පරමාර්ථය අවසාන ජයග්‍රහණය ලෙස විශිෂ්ටම ජයග්‍රහණය ලෙස උදාහරණ නිර්වාණය වෙනත් ධර්මක දිව්‍ය ලෝකයේ ස්වර්ගයේ ජීවන පරමාර්ථය හැටියට ලබා දීලා තියෙන්නේ මිනිසුන්ට මෙලොව සිටිය නොහැකි තරම් විශාල දෙයක්. ජීවිතයට අවශ්‍ය නිසා. ජීවිතයට අවශ්‍ය නිසා. හැබැයි මේ ජීවිතයේදී ඔබ ඇචීව් කරන්න ඕනේ. දිනා ගන්න ඕනේ. ළඟා වෙන්න ඕනේ. මේ මහා අවසන් දැවැන්ත ආත්මීය සතුටක් ලැබෙන ජීවන අරුත පරමාර්ථයක්. අහන්න ප්‍රශ්නයක්.
එයයි ඔබේ අදිෂ්ඨානයේ ජීවිතේ පුරාවට. උදේට නැගිටින්නේ මන්ද ඔබේ හදවත ශක්තිමත්ව ගැහෙන්න ඕන මන්ද? ඔබ නිරෝගීව සිටින්න ඕන මන්ද? ඔබ බුද්ධිමත්ව සිතන්න ඕන මන්ද? ඔබ නායකත්වය දෙන්න ඕන මන්ද කියන හැම ප්‍රශ්නයකටම උත්තරේ මේ ජීවන පරමාර්ථය කියනවා. ඒක සිහියට එනකොට ඔබේ නායකත්ව ශක්තිය සිය ගුණයකින් වර්ධනය පිබිදෙනවා ඔබේ නායකත්ව ශක්තිය මානව අභිමානය. ඒ නිසා ජීවන පරමාර්ථයක් තියෙන කෙනෙක් කියන්නේ මහා දෙවන්ත මානව අභිමානයක් තියෙනවා. මේ විශ්වය විශ්වාස කරන විශිෂ්ට නායකත්වයක් විශ්වයට ලබා දෙන විශ්ව මාතාව සන්තෝෂයට පත් කරන කෙනෙක්. ඒ නිසා ජීවන පරමාර්ථයේ ඉච්ඡා වැඩ කරනවා. ඒක හදාගෙන ඕන අරමුණක් ඊට ගැලපෙන විදිහට ඒ අරමුණ ගොඩනගා ගන්න අභිලාෂයක් ගොඩනගා ගන්න ඊළඟ හදා. ඒ ආයතනයේ දැක්මක් හදා. ඒ හිතුවත් ඒක පරමාර්ථයක් ඔළුවේ ඒ පරමාර්ථය සිටේ මවාගෙන චිත්‍රණය කරගෙන බැලුවොත් මනසේ ඒ මනසේ ඇඳුණු පරිකල්පිත චිත්‍රයක් එක්ක හිතුවත් ඔබට හිතෙන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. මම ඒක කියන්නම් ඒක අත්දැකලා බලන්න ඔබට තේරෙයි මම මේ කියන කාරණා. හිතෙන්නේ වෙනස් දේවල්, දැනෙන්නේ වෙනස් දේවල්, කතා කරන්නේ වෙනස් දේවල්, කරන්නේ වෙනස්. ඒවිට ඔබට හමු වෙන්නේ ඒ විශිෂ්ට ඒකට ගැලපෙන මිනිස්සු. ඔබට හමු වෙන්නේ ඒකට අදාළ, ඒකට ප්‍රයෝජනවත් වෙන, උදව්වක් වෙන අවස්ථා. ඔබට ඇහෙන්නේ ඒ පරමාර්ථයට වඩා ප්‍රයෝජනවත් වෙන මනිවිද. ඔබට මැවෙන්නේ ඒක ඉෂ්ට කරගන්න පුළුවන් ඒ පරමාර්ථය. ඒක නිසා හදාගත්තු අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. අවශ්‍යයි. පුළුවන් කියලා කියන මිනිස්සු. ඔබට හැකියාව ලබා දෙන මිනිස්සු. ඔබට සමීප වෙනවා ඔබට දැනෙන්නේ. ඔබ ඔබේ පරමාර්ථයට හිතුවට වඩා වේගෙන් යනවා කියලා දැනේ. ඒ නිසා කොපමණ ප්‍රශ්න ගැටලු ආවත් ඔබට සතුටක් චිත්ත ප්‍රීතියක් සිතේ තියෙනවා කියලා සිත ගැඹුරේ ඔබට දැනේ. ඒ ගැඹුරේ තියෙන ප්‍රීතිය පරමාර්ථයක් තුලින් විතරයි ඒ අදිශානය කරලා විතරයි ගොඩනගා ගන්න. එය බොහෝම අවංක මේ විශ්ව දහමට ඔබේ හිතේ හංගන්න පුළුවන් දෙයක් නෑ. අපි වංචනික පරමාර්ථයක් අපිට හිතේ තියාගෙන වැඩක් කරන්න බෑ. විශ්වය දන්නවා අපි සිතන්නේ කුමක්ද කියලා. මොකද සිත කියන්නේ විශ්වයේ කොටස. ඒ නිසා ඒක අවංක පිරිසිදු පරමාර්ථයක් නම් ඔබ හඹා යන්නේ ඔබට යා හැකි දුරට වඩා දුරට ඔබව ගෙන යනවා මේ විශ්ව මාතාව, මේ සබාද මාතාව. ඔබ වටපිටේ හැරිලා බලන්න, මේ වනාන්තරයකට ගිහිල්ලා බලන්න, ගංගාවක් දිහා බලන්න මේ නිර්මාණය කළේ කොහොමද මේ විශ්වය? මොන තරම් ප්‍රබලයිද මේ විශ්ව මාතාව? ඇය මේ මහ පොළොව, මේ තාත්තේ මහ මුහුද ජලය, මේ හසලෙස්යන් මේ විශ්ව මාතාවගේ ගර්භය. මේක තමයි අපේ තිබිරිගේ අපි නිර්මාණය වෙන්නේ, වැඩෙන්නේ, සාර්ථක වෙන්නේ සහ අපි මේ ජීවිතේ හැරයන්නේ මේක ඇතුළේමයි. නව ජීවිතයක් ලබන්නේ මේක ඇතුළේ. සමේ විශ්ව මාතාවගේ ගර්භාෂය නිර්මාණය ඔබේ සාර්ථකත්වයේ නිර්මාණය වෙන සාධක තිබෙනවා. හැබැයි ඒ තිබෙන්නේ ඔබ විශිෂ්ට පරමාර්ථයක් සහිත නායකයෙක් නම්. අපිට තියාගන්න මේ විශ්වය, මේ සෝවාදම් මව, මේ විශ්ව මව ඔබගේ සොයන්නේ, ලොව සෑමතැන සොයන්නේ ඔබ නොවේ, මම නොවේ. මා සාදාගත් ජීවන පරමාර්ථ ශක්තිය ඇති ඒ ආත්මයයි සොයන. උදව් ලබා දෙන්නේ ඒ ශක්ති ආත්මය. ඔබේ ශක්තිය ආත්මය පුදුආට. ඔබ කියන පුද්ගලයාට ලැබෙන දෙයක් නෑ. ඒ පුද්ගලයාට මේ ලෝකේ ඉපදිලා වැඩිලා මේ යන ශක්තියක් විතරයි. සාර්ථකත්වයේ පරම වූ අර්ථය ඉස්සරෙන්නේ ඔබ පරම වූ අර්ථයක් ජීවිතයට එකතු කරගෙන ඒ වෙනුවෙන් ජීවත් වෙනවා නම්, හුස්ම ගන්නවා නම් ඔබ හදා ගන්නවා ආත්මීය ශක්තිය. මේ ආත්මීය ශක්තිය තමයි විශ්වය හඳුනගන්නේ. වැඩිපුරමක් දෙන්න. කනකට ලැබිච්ච ජීවිතේ ඔබ ගලාගෙන යන්නේ. අරනේ දක්වා. හැබැයි ඔබට වැඩිපුරම විශිෂ්ටත්වයේ පරිත්‍යාගයක් ලැබෙන්න නම් ඔබේ ශක්තිය කැපී පෙනෙන්න ඕන අන්සියල්ලන්ට වඩා. අන්සියල්ලට වඩා. ඔබේ හඬ ශක්තිමත් වෙන්න ඕන. අන්සියල්ලට වඩා. ඔබේ සිත පරමාර්ථයෙන් ආලෝකමත් වූ සිත. හදවත ශක්තිමත් වෙන්න ඕන. ඒ ශක්තිය පෙනෙන්න ඕන අන්සියල්ලට වඩා. විශ්වයට අඳුරන්න පුළුවන් මේ ශක්තිවන්ත සිත. මේ ශක්තිවන්ත හදවත. මේ ශක්තිවන්ත ආත්මය. ඊට ලැබෙන පරිත්‍යාගය, ඊට ලැබෙන උපකාරය, ඊට ලැබෙන සහයෝගය අපි විශාලයි. හැමදෙනාගේම ඉන්න මේක විශ්වාස කරගෙන මේ ගමන නිර්මාණය කරන්න. මේ කරන්නේ ඔබේ අනාගතය, ඔබේ අනාගත ඔබ විසින්ම නිර්මාණය කිරීම. ඔහේ නිර්මාණය වෙන්නට දෙන්නේ නැතුව තමන්ගේ ස්ක්‍රිප්ට් එක ජීවිතේ තමන් ලියන්න කියලා කියන්නේ මේකම තමයි. ඒ නිසා
සකස් කරමු ජීවන පරමාර්ථ, සකස් කරමු පර්සනල් ස්ට්‍රැටජි මැප් පුද්ගලික මාර්ගික සිටියම්, සකස් කරමු 2026 සැලසුම්, සිතමු චේතනාන්විතව මේ දේ කරන්න කියලා මම කියනවා. මතක තියාගන්න චේතනාහම් වික්කවේ කමං වදාමි. යමක් සිදුවන්නේ මේ ලෝක තුල අපේ මානසික බලපෑමට යමක් සිදු වෙනවා නම් සිදුවන්නේ චේතනාන්විතව සිටුවොත් කෙරුවොත් කිව්වොත් පමණයි. චේතනාන්විතව කිව්වොත් සිටුවොත් කෙරුවොත් පමණයි. ඒ නිසා මේ සියල්ල ජීවන පරමාර්ථයක් එක ගත කරන ඔබ ජීවන පරමාර්ථයේ චේතනාන්විතවමයි මනසේ චිත්‍රණය කරන්නේ. ඊට අදාළ කටයුතු වල නිරත විය යුත්තේ, සැලසුම් කළ යුත්තේ චේතනාන්විතවමයි. මොකද චේතනාව තමයි ශක්තිය. අර මම කියපු ආත්මයේ ශක්තිය මතු කළ හැකි චේතනාන්විතව හිතීමෙන් කිරීමෙන් කතා කිරීමෙන්. ඒ නිසා ඔබ කතා කරන්නේ කා සමගද, කතා කරන්නේ මොනවද කියන එකත් උදේ හරි වැදගත්. ඒ නිසා ඔයාලා සුබ පතනවා. ඒ ජීවන පරමාර්ථය, මහා ජීවන පරමාර්ථයක් එක්කලාගත්තු නව ජීවිත නිර්මාණය, ජීවිත සැලසුම ඔබට වයි මාර්ගික සැලසුම සාර්ථක කරගන්න. හිතන්න දෙයක් නැහැ, සියලු ශක්තිය සාධක ඔබ ඉදිරියේ තිබෙන. ඔබේ ශක්තිය පුබුදවන්න, චේතනාන්විතව පුබුදවා ගන්න නිරන්තරව. ඒකට ප්‍රශ්න එහෙම ආවම අපේ චේතනා ශක්තිය යන්නේ ප්‍රශ්නෙට. දුර පුජ්‍යලයක එක්ක කතා බහකට පැටුනාම අපේ චේතනාව යන්නේ ඒ පුජ්‍යලයට. අපේ චේතනා ශක්තිය වැරදියට භාවිත වෙන්න පුළුවන්. දුර්වල වෙන්න පුළුවන්. චේතනා ශක්තිය දුර්වල වෙන්නේ නැති වෙන්න නම් ඔබ ફોකස් එක හරියට තියාගන්න ඕනේ. ඉලක්කගත සිදුවිල්ල චේතනාව යොමු කරන්න ඕනේ. ඊළඟට ඔබේ ව්‍යාපාරයේ කර්ම ඉලක්කවල මේකයි ගමන. චේතනාව බලවත් පරමාර්ථයේ චේතනාවෙන් බලවත් කළොත්, ආරෝපණය කළොත් ඇති වෙන ශක්තිය අතිශය බලවත්. මේ බලවත් ශක්තිය අපි මේ ලෝකෙ හැම දෙනාටම කියලා ලැබෙයි. අපි ඉදිරියේදී ඒක ගැන සාකච්ඡා කරමු.